අවුරුදු ගානක් පණ වගේ රැක්ක දරුවව විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙද්දි දෙමව්පියන්ගේ හිතේ බලාපොරොත්තු ගොන්නක්. විශ්වවිද්‍යාල ප්‍රජාව ඔය කියන තරමටම අනර්ග නම් ඉහළ තැන ඉඳන් පහළ තැන වෙනකන් අතීතයේ ඉඳන් පැවතෙන මේ සිදුවීම් වලට ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා කියන්න ඕන. 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදයට එරෙහි පනත අනුව මේ සිදුවීම් වලට නීතිය ක්‍රියාත්මක කරන්න, මේ සිදුවීම් වල දඬුවම් කරන්න ශ්‍රී ලංකා නීතියේ ප්‍රතිපාදන තියෙනවා. මේක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුල ගත්ත පළවෙනි බිල්ල නොවුනත් මේක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුල ගත්ත අවසන් අහිංසක ජීවිත බිල්ල වෙන්න මේ බලධාරීන් වග බලාගත යුතුයි. මේ සිදුවීම් වලට විරුද්ධව විශ්වවිද්‍යාල පරිපාලනය මොනවද කරලා තියෙන්නේ? මොනවද ගත්ත ක්‍රියාමාර්ග? මේක බරපතල තත්ත්වයක්. විශ්වවිද්‍යාලය ඇතුලේ අහිංසක ජීවිත පිළිගන්න ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට ඒව සාධාරණීකරණය කරන, ඒවට අනුබල දෙන ගොබ්බ රැළට වියදම් කරන අපේ රටේ බදු සල්ලි අපරාධයි.